තනියෙන් නුඹ එනකල් හිටිය තරම්. සලූට් මොනසියාරා බය මාරේ. ඉතින් ඔන්න ලංකාවේ මාස දෙකක වැකේෂන් එකෙන් පස්සේ ආය රුමේනියාවට ඇවිල්ලා රුමේනියාව කරන පළවෙනි vlog එක තමයි මේක. ඉතින් ඇවිල්ලත් මාස එකමාරක් විතර ගියා. අපි ආවේ වින්ටර් සීසන් එකේ. පදරම තියෙන කාලේ. ඉතින් -11 -10 වගේ යනවා එළියට බහලා වීඩියෝ එක කරනවා තියා කඩේකටවත් යන්න බේසි කාලයක් නෙමෙයි. මොකද කන් දෙකෙන් පැලෙන්න එනවා මේ ගොඩක් වෙලා එළියේ හිටියොත් එහෙම. ඉතින් vlog එකක් ගේන්න බැරිුණේ යන්නේ ඒ කාරණාවෙන් හින්දා. ඔන්න දැන් ස්ප්‍රින්ට් එක පටන් ගත්තා. දැන් මේ අද මාර්තු 9 වෙනිදා. මම කල්පනා කරා දැන් පොඩ්ඩක් සීතලත් අඩුයි. සාමාන්‍යයෙන් ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 17ට වගේ යනවා. ඉතින් මම කල්පනා කරා පොඩ්ඩක් එළියට බහලා මොන හරි පෙන්වන්න හොඳයි කියලා. ඉතින් ළමයි ඔයාලා දන්නවා ස්ප්‍රින්ට් එක කියන්නේ ගස්වල කොළ එහෙම දළු දාලා ඇවිල්ලා මල් පිපෙන්න පටන් ගන්න කාලේ. සමයකට රෙඩි වෙන කාලේ. ඉතින් මේ දවස්වල සෙල්සියස් අංශක 17ට 18ට වගේ ටෙම්පරේචර් එක යනවා. ඉතින් ක්ලයිමේට් එක තවුලක්ම නැති හින්දා මම කල්පනා කරා පොඩ්ඩක් එළියට බහලා ඔයාලට මොනවා හරි පෙන්වන්න හොඳයි කියලා. ඉතින් අද යනවා අපිට ලොන් වීකෙන්ඩ් එකක් සෙට් වුණා. ඊයේත් නිවාඩුවේ හිටියේ. අපේ කොල්ලෝ සෙට් එකක් ඊයේ ක්‍රිකට් සෙල්ලම් කරා කියලා ආරංචි වුණා ඕල් ටවුන් පාක් එක ගාව තියෙන ග්‍රවුන්ඩ් එකේ. ඉතින් මම යනවා සමහර කලට අද සෙල්ලම් කරන්න නැති. මේ පැත්තේ යන්නත් බැරුණ කාලෙකින් මම හිතුවා මේ පැත්තට පොඩි රවුමක් දැම්මම හොඳයි කියලා. පෙන්නන්නත් ලොකු විශේෂ දෙයක් නෑ ළමයි. ඉතින් මම අපේ සිටි එකේ තියෙන හැමදේම වගේ ඔයගලන්ට පෙන්නලා තියෙනවා. ඔයගලන්ට බලන්න මේ මගේ බ්ලොග්ස් බලන්න අලුතෙන් ඇඩ් වුණ කෙනෙක් නම් පරණ බ්ලොග්ස් තියෙනවා. ඔයගලන්ට චෙක් කරලා බලන්න පුළුවන්. ඒ වගේම විශේෂ කාරණාවක් තියෙනවා. ලබන මාසේ විතර මගේ හීන දේශයට මම යනවා. ඉතින් හීන දේශය මොකක්ද කියලා මගේ පළවෙනියටම දාපු බ්ලොග්ස් වල ඉඳන් බලපු කට්ටිය රුමේනියාවේ පළවෙනිටම දාපු බ්ලොග්ස් වල ඉඳන් බලපු කට්ටිය දන්නවා මොකක්ද මගේ හීන දේශය කියලා. ඉතින් එහෙම විතරක් කියලා නවත්තන්නම්. කොහෙද යන්නේ කියලා නොකිය. ඉතින් අපි එහෙ ගිහලා ලස්සන ට්‍රැවල් ව්ලොග් සීරීස් එකක්ම අරන් එමු කට්ටියට බලන්නත් එක්ක. දැන් යමු අපි ඕල් ටවුන් පාකේ පැත්තට. පේනවනේ. දැන් ප්‍රශ්නෙත් තියෙනවා මම මේ ජැකට් එක දාගෙන හිටියට හවස් වෙද්දී පොඩ්ඩක් මේ රස්නේ අඩු වෙනවා. ආයි පාර සීතල වෙනවා. ඒකින්ද ජැකට් එක දාගෙන දැන් නම් දාගෙන ඉන්න බෑ. පොඩ්ඩක් ඇතුලෙන් දාඩිය දානවා. මේ ගෑලු ළමයි එහෙම ෂෝට්ස් අඳගෙන දැන් යන්න පටන් අරන් තියෙන්නේ. ජැකට් එක පාවිච්චි කරන අඩුයි ගොඩක් කට්ටිය. පේනවනේ. නෝ තමයි. වටපිට. මම යනවා බස් එක ගන්න දැන්. මේ බස් එක නැහලා හදාරමු. දැන් වින්ටර් සීසන් එකේ සාමාන්‍යයෙන් බස් එක නැගම හීටර්ස් එහෙම ඔන් කරලා තියෙන්නේ. දැන් ඉතින් ඔය හීටර්ස් එහෙම ඔෆ් කරලා AC දාන්න පටන් ගන්න තියෙනවා. එතකොට ඊර වහිද්දි සාමාන්‍යයෙන් රෑ 7 විතර වෙනවා. කොල්ලෝ සීතල කාලේ පරිස්සම් කරගෙන ඉඳපු බයික්ස් ටික එළියට දාලා දැන් බයික්ස් එහෙම පාරේ යනවා පේනවා. ඉතින් මේ ඔය සීසන් එක ඒ වෙනස් වෙන කාලේ මේ ඇඟටත් හරි වෙනසක් දැනෙනවා. ඒතර හිතනත් වෙනසක් දැනෙනවා. ඒක අමුතුම වයිබ් එකක්. අර එකම විදිහට හැමදාම තියෙනවට වඩා මේක වෙනස් වෙද්දිත් පොඩි අමුතුම ෆීලිං එකක් තියෙනවා හිතට. ඉතින් මේ ඒක වෙනම මාතල් එකක්. ඇඳුමේ පැළඳුමේ නම් මිනිසුන්ගේ වෙනස් වෙනවා. ජැකට් අඳිනවා සීතල කාලෙට පොරවගෙන වෙනම ඇඳුම් තියෙනවා. ඒතර සමර් සීසන් එකේදී ගොඩක් ඇඳුම් අඳින අඩුයි. අපි වුණත් ස්කින් එකක් ගහගෙන යන්නේ ගෑල් ළමයි වුණත් එහෙමයි ෂෝට්ස් එහෙම ගාන එළ වහින්න. මොකද ඒ තරම් රස්නේ. ස්ප්‍රින්ග් එක තමයි ආසම කාලේ. ඒක සීතලත් නැහැ, රස්නෙත් නැහැ වෙලිය. අපි එහෙනම් මේ පාකේ පැත්තට ගිහින් හම්බෙමු. ඉතින් ඔන්න මම බස් එකෙන් බැහැලා ආවා චෙන්ත්‍රු එක දිහාවට. පේනවනේ බයික්ස් එහෙම දැන් එළියට දාලා
ගොඩක් කට්ටිය එළියට බහලා ඉන්නේ. ඉතින් අවුට්ඩෝර් රෙස්ටොරන්ට්ස් එහෙමත් ඕපන් කරලා තියෙන්නේ මේ දවස්වල. ඉතින් මිනිස්සු නිදහස එළියට බහලා එන්ජොයි කරන කාලේ වීකෙන්ඩ්ස් වල එහෙම පේනවනේ බයික්ස් එහෙම. මම දැනුත් ඇහෙන වටේම මේ බයික් සද්ද ඇහෙන පේනවා. ඉතින් මේ කොල්ලන්ගේ සතුටම කාලේ පේනවා වාහන වල සද්ද. ඉතින් මේ අපි යමු ඕල් ටවුන් පාක් එක පැත්තට. අපේ කොල්ලෝ ඉන්නවද කියලා බලන්න සෙල්ලම් කර කර. නේ බල්ලෝ හැම එළියට අරගෙන එනවා. ඉතින් කට්ටිය එළියට ඇවිල්ලා කෑම වෙලා කාලා යන්න වීකෙන්ඩ් එකේ හැම පොඩි ළමයි බයිසිකල් එහෙම පදිනවා. ඔන්න ඔක තමයි වයිබ් එක. ඉතින් ස්ප්‍රින්ග් එකේ සමය එකේ අපි බලමුනේ ළමයි. මෙතනක් තියෙන සුපිරි 1000cc වන්ටියක් මං ඉස්සෙල්ලා බස් හෝල්ට් එකේදී මෙන්න මේ බයික් එක දැක්කා. Yamaha R1 එකක් තියෙනවා මෙතන නිල් පාට. අපේ හාලි ඩේවිඩ්සන් එකක් යනවා. මම මෙහෙම ගොඩක් ඇවිල්ලා පෙන්නලා තියෙනවා රට කලිනුත්. කොල් BM එක MS Sport M3 මස්ද මොඩල් එක. නිදහසේ පාරේ ඇවිදින්න පුළුවන් මේ දවස්වල ළමයි. මොකද මේ වැඩි සීතලකුත් නැහැ රස්නෙකුත් නැහැ. මං ආසම කාලේ එළියට වෙලා ඉන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් 7 විතර එනකන් ඉන්න පුළුවන් එළියේ. සමය කියන රෑ 10 විතර වෙනවා. 10:45 විතර වෙනවා සමහරක් වෙලාවට එළිය වැටෙද්දි මේ කළුවර වැටෙද්දි. ඔයාලට මතකද සමහරක මම පෙන්නුවා එක මේ මම කැම්පින් එක්ස්පීරියන්ස් එකක් ගන්න ගියා අපේ නදීන් මල්ලින්ත් එක්ක මේ කොහෙද ලකුණු නීස්තුරු වල. ඒ බලන්න මේ රෑ 10 වෙනකන් කළුවර වැටෙනකන් අපි බලාගෙන හිටියා. ඔය වාකිය පැත්තට යන්නම එහෙම ගිහිල්ලා කොල්ලෝ ඉන්නනම් මේ මම පෙන්නන්න සෙල්ලම් කරනවා. හරියම ඔන්න මං ආවා පාක් එකට. ඉතින් ඔයාලට මතකද මම මේ කලිනුත් පෙන්නලා තියෙනවා. අපි කලින් නම් ක්‍රිකට් සෙල්ලම් කරේ මුල්ම දවස්වල මෙන්න මේ ඒරියා එකේ. ඒ වුණාට ඊට පස්සේ ගවර්න්මන්ට් එකෙන් නගර සභාවේ කට්ටිය වෙල්ල කිව්වා පාක් එකේ සෙල්ලම් කරන්න එපා. එහා පැත්තේ තියෙන වෙනම ග්‍රවුන්ඩ් එකක ඒක සෙල්ලම් කරන්න කියලා. එනවාට ඊයේ අපේ ලංකාවේ කොල්ල සෙට් එකක් ඇවිල්ලා සෙල්ලම් කරේ මෙතනද එහා පැත්තේ ග්‍රවුන්ඩ් එකේදී කියලා මම හරියටම දන්නේ. අපි බලමු මුලින් මෙහාට ගිහිල්ලා අපේ කට්ටිය ඉන්නවද කියලා. නැත්නම් එහා පැත්තට පේනවනේ ඉන්න ක්‍රවුඩ් එකද. මේ මෙතන රෙස්ටොරන්ට් එකක් ඕපන් කරලා තියෙනවා අලුතෙන්. කලින් තිබ්බේ නෑ මේක. ලස්සනට හදලා. මේක මං කලින් vlogs වල පෙන්නද්දි මෙතන තනිකර නිකන් වතුර හිදිලා නිකන් අර ගරාගෙන වැටිච්ච පොණ්ඩයක් විදිහට තිබ්බේ. දැන් නම් ලස්සනට හදලා. කොහොමද? ඒක ලස්සනයිනේ. ඉදාසේ කැම වෙලා කන්න පුළුවන් ඇවිල්ලා. ඔන්න මතකද මේක? ethnography alta popolare. චූටි කුක්කෝ හැම ඉන්න. ඉතින් ගොඩාක් සෙනග ඉන්න ඇවිල්ලා. ගොඩක් රුමිනියන් කට්ටිය තමයි මිනිස්සුන්ට ළමයි වින්ට් එක කියන්නේ තනිකර ඔළුවේ ප්‍රෙෂර් එක පුරෝගෙන ඉන්න ආලේ. ඉතින් බිත්ති 4කට මැදි වෙලා කොහෙවත් එළියට බහලා යන්න බෑ අමාරුයි. ඉතින් මේ කාලේ තමයි එළියට බහලා පොඩ්ඩක් අර තමන්ගේ ඔළුවේ තියෙන ස්ට්‍රෙස් එක රිලීස් කරගන්නේ. පාක් එකකට බහලා කොහේ හරි වැවක් ගාව කැම්පින් කරලා ඔන්න ඔය වගේ තමයි. ඉතින් මෙන්න මේ කාලේ තමයි ළමයි ඉතින් හැමදේටම තියෙන්නේ මාස 6ක් විතර. දැන් ආයෙ සීතලයි. එතන ඉන්න මතන මේ ඩොබමන් නැට්ට ලංකාවේ නම් අපේ නැට්ට කපනවා. මේ කපනවා ඩොබමන් හරි රිච් බැක් කෙනෙක් හරි. එතන බැඩ්මින්ටන් ප්ලේ කරන කට්ටිය. මම හිතන්නේ මෙතන අපේ ලංකා කට්ටිය නෑ. එහා පැත්තට මම ඔය පාක් එකේදී ගියේ මෙන්න මේ පැත්තට ආවා ළමයි. ආවහම ඔයගොල්ලන්ට මතකද දන්නේ මේ මෙතන ස්කේටිංగ్ කරන තැන මම ආපු මුල්ම දවස්වල ඔයගොල්ලන්ට මේ පෙන්නුවා. මෙහි පොඩි පොල්ලෝ සෙට් එකක ස්කේට් කරන
වීඩියෝ එක. මෙතන තියෙන පොඩි ළමයිගේ ප්ලේයින් ඒරියා එකක්. අර පොඩ්ඩක් ස්කේටින් කරන පැත්තට යන් එතනට ගියාම එහා පැත්තේ ග්‍රවුන්ඩ් එකක් පේනවා. අපේ කොල්ලෝ එහෙම ඉන්නවනම් පේනවා. ඉතින් මේ අද ලොකු විශේෂ දෙයක් පෙන්වන්නත් නෙමෙයි ආවේ. කාලෙකින් වීඩියෝ එකක් ගෙනාපු නැති හින්දා මේ සමහරක් කට්ටිය කෝල් කරලා අහනවා ප්‍රමිත් අයියේ ඇයි වීඩියෝ එකක් නැත්තේ කියලා. මේ මොකද නවත්තලාද YouTube කියලා. ඉතින් මේ එහෙම නෙමෙයි මේ අර සීතල කාලෙත් එක්ක එළියට බහගෙන අපි ලංකාවෙන් ආවට පස්සේ ලෙඩක් වුණා ළමයි. මම දවස් 3ක් විතර අසනීපෙන් හිටියා. අසනීපෙන් ඉඳලත් වැඩට ගියා. මේ ඉතින් ඔන්න ඕවා තමයි හේතු. අපි යම් පොඩ්ඩක් එහා පැත්තට. මේ පේන බයික්ස් එක. මෙතන BM එක. මේ එහා පැත්තට ගිහලා බලමු ස්කේටින් කරන මේ පැත්ත පොඩි කොල්ලෝ පට්ට වැඩ මෙහි. මේ එහා පැත්තට ගියාම අපේ කොල්ලෝ ටික ඉන්නවනේ. මේ පේනවා. නැතිනම් මම vlog එක ඉවර කරනවා මෙතනින් කොල්ලෝ ටික හිටියන තැනට යන්න නැතුව. මොකද ලොකු දෙයක් පෙන්නන්න නැහැ. මට විශේෂයෙන්ම කියන්න ඕනුනේ. ඔය දැන් මේ vlog එක බලන කට්ටිය බලාගෙන ඉන්න මගේ ඊළඟට එනවා ලස්සන vlog series එකක්. යුරෝප් වල travel කරන. මේ Europe and Scandinavian countries, okay? මේ යනවනේ. මෙතනින් හිතන්නේ එන්ට්‍රන්ස් එක තිබ්බේ. වාහනයක් එනවා. මතකත් නැහැ මෙතන ඇතුළට යන්නේ කොහොමද කියලා. එහා පැත්තෙන්ද මෙහා පැත්තෙන්. මෙහාට ගිහිල්ලා යන්න ඕනේ. අද ගොඩාක් කට්ටිය නැහැ මෙතන සෙල්ලම් කරන්න. ඒකින්ද මම හිතන්නේ ගිහිල්ලා තේරුමක් නැතිද මන් දන්නේ නැහැ. චූටි කොල්ලෝ ටිකක් ඉන්නවා. බලමු මේ දන්නවා චුට්ටක් ලොකු බලමු වැඩ ගැල්ල කොල්ලෝ පා වෙනවා මෙහා පැත්තේ නම් කවුරුත් නැහැ මම ටික තමයි ඉන්නේ අද ලොකු සෙනගක් නැහැ මෙතන සෙල්ලම් කරලා එහා පැත්තේ ඉන්නේ ළමයි international के national football ground එකක් තියෙන එහා පැත්තේ. ඒකෙන් එහා පැත්තේ තමයි අපේ කොල්ල සෙල්ලම් කරන්නේ. ඒනවනේ කවුරුත් පේන්නේ නැහැ. මම එහා පැත්තෙන් දැක්ක කවුරුත් පේන්නේ නැහැ. ඉතින් ground එක බයමාරේ national ground එක මෙහි නගර සභාවේ මේන්ටේන් කරන් යන. චූටි එහෙනම් ළමයි ඊළඟ vlog series එක එනකම් බලාගෙන ඉන්න. මට ගොඩක්ම කියන්න ඕනේ ඒකයි. මොකද ලංකාවට ගියාට පස්සේ මම හිතා region එක වෙනස් වෙන හින්දා වෙන්නේ නැති. මගේ fan base එක ගොඩක් අඩු වුණා. ඒ කියන්නේ මේ videos viral යන්නේ නැහැ. මේ හරි සීමිත ප්‍රමාණයක් බැලුවේ. බලමු මේ vlog එක දැම්මට පස්සේ මම හිතන්නේ ආයෙ පාරක් ඒක okay වෙයි. මොකද මම videos ගොඩාක් කට්ටිය බැලුවේ මම රුමේනියාවේ අප්ලෝඩ් කරද්දි තමයි. මම හිතන්නේ ඒක ආයෙ පාරක් ඕකේ වෙයි. දැන් මෙහි ඇවිල්ලා මේ පළවෙනි vlog එක ආයෙ පාරක් අප්ලෝඩ් කරන. කට්ටිය බලන්න ඉන්න එහෙනම්. මේ හැමදාම vlogs බලනකොට ආදරේ ඉතින් පැලෙන්න. එහෙනම් කට්ටියට ciao. අපි යුරෝපේ ලස්සනම තැනක හම්බ වෙනවා. ciao.